තරගයක් ජයග්‍රහණය කිරීමට නම් බැස්මල්ල ලකුණු ගැහුවත් පන්දු යවන්න කඩලු ගත්තත් විතරක් මදි. පන්දු රැකීමද හොඳ තත්ත්වයක තියන්න ඕනේ. මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියා දෙන්නේ නිවැරදිව ෆිල්ලින් බේස් එක ගැන. මුලින්ම අපි පිතිකරුවා දෙසට වෝකප් කරගෙන පියවර කිහිපයක් ඉදිරියට එන්න ඕනි. වෝකප් කරගෙන එද්දී පිතිකරුවා පිත්තෙන් පන්දුවට පහර දෙනවත් එක්කම අපි බේස් එක හදා ගන්න ඕනි. අපි බලමු බේස් එක කොහොමද ගන්න කියලා. අපේ උරස් දෙකේ පල්ලට අපේ කකුල් දෙක තියා ගන්න ඕනේ. අපේ දණිස් දෙක ඇතුල් පැත්තට එන්න තමයි අපි තියාගන්නේ. අපේ ඇඟේ බර ටෝ එකේ තියෙන්න ඕනේ. විලුඹ පොළවෙන් උඩට තියලා අපේ ඇඟිලි වලට වේට් එක දෙන්න ඕනේ. එතකොට අපිට ඉක්මනටම පන්දුව දෙසට මූව් වෙන්න පහසු වෙනවා. රන් අවුට් එකක් ගන්න, ලකුණක් නතර කරන්න, උඩ පන්දුවක් ලබා ගන්න මේ බේසික් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අලුතින් වීඩියෝ එකක් දාපු ගමන්ම නරඹන්න කන්ද ගෙදර ක්‍රිකට් ක්ලබ් YouTube නාලිකාව subscribe කරන්න.